හොඳයි ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අද ජීවන් ටෙක් YouTube channel එකෙන්. අද මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ 2 stock 543 wheel එකක වයර් හනස්ස පිළිබඳ පැහැදිලි කිරීමක්. right. මෙතෙන්දී මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ ඉස්සරහා වයර් හනස්ස සහ පිටිපස්ස වයර් හනස්ස සම්බන්ධ කරගන්න ආකාරය. right. ඉතින්දී මම ඔයගොල්ලන්ට මේ වයර් පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. එහෙමනම් පටන් ගමු වීඩියෝ එක. අපි එක ක්ලිප් එක ගන්න පැහැදිලි කරගමු. මෙතන තියෙනවා සුදු පාටයි කළු පාටයි රතු පාටයි ක්ලිප් තුනක්. ඊට අමතරව මේ පිටිපස්ස වයර් හනස්සෙන් ආපු දුඹුරු පාට වයර් එකකුත් තියෙනවා. රයිට්. ඒ වගේම බලන්න ඉස්සරහා වයර් හනස්ස. ඉස්සරහා වයර් හනස්සෙත් තියෙනවා සුදු පාට ක්ලිප් එකකුයි කළු පාට ක්ලිප් එකකුයි රතු පාට ක්ලිප් එකකුයි. රයිට්. ඒ වගේම රතු පාට වයර් එකක් නිකන් එළියට ඇවිත් තියෙනවා. ඒ වගේම සුදු පාට වයර් එකකුත් එළියට ඇවිත් තියෙනවා. රයිට්. රයිට්. එහෙමනම් අපි පටන් ගමු පළවෙනි මෙන්න මේ රතු පාට ක්ලිප් එකෙන්. රයිට්. මේ රතු පාට ක්ලිප් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති කහ පාට වයර් එකක්. රයිට්. මේ කහ පාට වයර් එක තමයි හෙඩ්ලයිට් එකට සම්බන්ධ වයර් එක. රයිට්. ඊට පස්සේ මේ රතු පාට වයර් එක මේක තමයි චාර්ජින් ලයින් එක. රයිට්. මේක චාර්ජින් ලයින් එක. ඒ වගේම යතුරු කට්ටටත් එක ගෙරවලක් සම්බන්ධයි. රයිට්. ඒ වගේම තව පේනවා ඔයගොල්ලන්ට දම් පාට වයර් එකක් සහ කළුයි සුදුයි වයර් එකක්. රයිට්. ඔයගොල්ලන්ට පේනවා ඇති. රයිට්. මේ දම් පාට වයර් එකයි කළුයි සුදුයි වයර් එකයි කෙලින්ම ඉස්සරහා වයර් හනස්සට සම්බන්ධ වෙලා යතුරු කට්ට තමයි සම්බන්ධ වෙන්නේ. මේකෙන් කරන්නේ පිටිපස්ස වාහනේ ඔන් කරන එක සහ ෂෝට් කරලා එන්ජිම නවත්තන එක. රයිට්. එතකොට මේ වයර් හතර ගැන ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඊළඟට තියෙනවා සුදු පාට වයර් සුදු පාට ක්ලිප් එකක්. රයිට්. මේ සුදු පාට ක්ලිප් එකෙන් තමයි පිටිපස්සේ ලයිට් වලට යන්නේ. රයිට්. පිටිපස්සේ ලයිට් කියන්නේ මේ සුදු පාට වයර් එක පිටිපස්සේ රතු පාට ලයිට් එකේ ඔයගොල්ලෝ දන්නවා ඇති අපි හෙඩ් ලයිට් එක ඔන් කරනකොට දෙපැත්තේ ඉස්සරහා කහ පාට ලයිට් දෙක පත් වෙනවා. ඒ වගේම පිටිපස්සේ බල්බ් එකෙත් එක ෆිලමන්ට් එකක් පත් වෙනවා. රයිට්. ඒකේ අපි හෙඩ් ලයිට් එක ඔන් කරනකොට පත් වෙන පිටිපස්සේ රතු පාට ලයිට් දෙක තමයි මෙන්න මේ සුදු පාට වයර් එක. රයිට්. මේ තියෙන කළු පාට වයර් එකක්. රයිට්. මේ කළු පාට වයර් එක මේක තමයි අර්ත් වයර් එක පිටිපස්සේ. රයිට්. මේක ඉස්සරහා වයරින් එකට සම්බන්ධ වුණාට පස්සේ තමයි බොඩි එකට අර්ත් කරන්න තියෙන්නේ. රයිට්. ඒකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඊට පස්සේ මේ නිල් පාටයි කොළ පාටයි වයර් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක තමයි සිග්නල් ලයිට් වලට යන වයර් දෙක. රයිට්. ඊට අමතරව මම ඔයගොල්ලන්ට තව කළු පාට ක්ලිප් එකක් තියෙනවා. රයිට්. මේක තමයි බ්‍රේක් ලයිට් වලට. රයිට්. බ්‍රේක් ලයිට් වලට සම්බන්ධ වයර් දෙක. රයිට්. ඊට පස්සේ අපි මේ ආකාරයට ක්ලිප් කර ගන්නවා. රයිට්. ක්ලිප් කරගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ කළු පාට වයර් එක මම ඔයගොල්ලන්ට කලින් පැහැදිලි කළා අර්ත් වයර් එක කියලා. අර්ත් වයර් එකේ කෙලින්ම අනිත් සොකට් එකේ තියෙන්නේ නිල් පාට වයර් එකක්. රයිට්. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ නිල් පාට වයර් එක. නිල් පාට වයර් දෙකක් තියෙන එකක් මම ඔයගොල්ලන්ට පැහැදිලි කළා සිග්නල් ලයිට් වලට යන ගමන් කරන වයර් එකක් කියලා. මේ නිල් පාට වයර් එක අපි කරගන්නේ දැන් සවි කරනකොට මෙන්න එහෙම අරන් ගිහිල්ලා බොඩි එකට අර්ත් කරගන්න. රයිට්. බොඩි එකට අර්ත් කරගන්න. ඒ වගේම මේ ඉතුරු ක්ලිප් එක ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පිටිපස්ස වයර් හනස්සෙන් ආපු දුඹුරු පාට වයර් එක සහ ඉස්සරහා වයර් හනස්සෙන් ඇවිත් තියෙන සුදු පාට වයර් එක. මේ දෙක අපිට ක්ලිප් කරගන්න පුළුවන්. නමුත් මේක අපිට ඕන නම් පාකින් ලයිට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්ට ඔන් ඕෆ් ස්විච් එකක් සම්බන්ධ කරගෙන. රයිට්.
ඒ කියන්නේ අපි යතුර ඔක්කොම ඔෆ් කරත් මේ වයර් දෙකට ක්ලිප් කළොත් ඉස්සරහා ලයිට් දෙකයි පිටිපස්සේ රතු පාට ලයිට් දෙකයි පත් වෙනවා රයිට්. ඊට අමතරව දැන් ඔයගලන්ට පැහැදිලිව මේක charge බැටරියට සම්බන්ධ කරන්න තියෙන කෙලවර මේ ඉස්සරහා වයර් හනස්සේ මම දැන් ඔයගලන්ට තව දෙයක් පැහැදිලි කරන්න. මේ රතු පාට වයර් දෙකක් එළියට ඇවිත් තියෙනවා රයිට්. රතු පාට වයර් දෙකක් එළියට ඇවිත් තිබුණාට ඔයගොල්ලෝ බලා ගන්න මෙන්න මේ ස්ථානයේ ඔයගොල්ලන් මේ පල්ලා පොඩ්ඩක් පෙන්වන්න ඕන හින්දා තියෙන්නේ. යතුරු කටේ ඉඳලා එක වයර් එකයි එන්නේ. ඒකම තමයි දෙකට බෙදලා මෙන්න මේ ආකාරයට දෙකට බෙදලා මේ තනි වයර් එකක් ඉස්සරහින් ඇවිත් තියෙන්නේ. ඒක දෙකට බෙදලා තමයි මේ අනිත් කෙලවරෙන් එළියට අරන් තියෙන්නේ. එක කෙලවරක් charging line එකට අනිත් එක පිටිපස්සෙන් එන රතු පාට වයර් එකට සෙට් වෙන ආකාරයට. right. එහෙමනම් මෙන්න මේ ලයින් එක අපි මෙහෙම බැටරියට සම්බන්ධ කරගන්නවා. ඊට අමතරව බැටරි ධන පැත්තට මේ රතු පාට පැත්ත සවි කරගන්න. ඒ වගේම ඍණ පැත්තෙන් වයර් එකක් අරගෙන උගලන්ට පේන ඇති මේ දම් පාට වයර් එකක් මම අරන් තියෙන්නේ. right. මේ දම් පාට වයර් එක මම මේ දිග වැඩි හින්දා උතලා තියෙන්නේ. මේක අරගෙනත් මේකත් බොඩි එකට අර්ත් කරගන්න right. මේකෙන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් යම් කිසි දෙයක් වයර් හනස්ස ගැන දැනගන්න ඇති. නමුත් මේක ප්‍රමාණවත් මදි ඇති. මම ඉදිරියේ තවත් වීඩියෝ ටිකක් අරගෙන එනවා. වීඩියෝ කීපයක්ම අරගෙන එනවා. ඒ වීඩියෝත් ඔයගොල්ලෝට බලාගත්තට පස්සේ සම්පූර්ණ වයරින් එකක් කරගන්න පුළුවන් වෙන ඕනම කෙනෙකුට right. එහෙමනම් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට.